ওই පන්ති ඉවර කරලා යද්දි මට මතකයි මේ මං කියලා නැතුව ඇති සමහර විට ඔයාලගේ පන්ති අනිත් පන්ති වල නම් මං කියලා තියෙනවා. හරි මේ එදා පට්ටම වහින දවසක්. හරි බයික් එකේ යද්දි දැන් ඔයාලා දන්නෝනේ වැස්සකට අහු වුණාම බයික් වල යන්න බෑ අමාරුයිනේ. තැන් තැන් වල නවත්ත කොහොම හරි නුවර ඉඳලා කුරුණෑගලට බයික් එකේ ආවා. හරි ස්කූටරේ ආවා. ඇවිල්ලා කුරුණෑගල බස් හෝල්ට් එකෙත් බස් ස්ටෑන්ඩ් එක කුරුණෑගල ලොකුයි බස් ස්ටෑන්ඩ් එක මං ක්ලාස් ගියත් කුරුණෑගල. එතකොට මේ ඕකේ නතර වෙලා හිටියා රෑ 12යි වෙලාවේ ඒත් වැස්ස නවතින්නේ නැහැ. හරි පහට ඉවර කරපු ක්ලාස් එක පහටම එන්න බැරි වුණා නුවරින්. එද්දි පහමාර නෙමෙයි 6:00 විතර වුණා. මොකද වැස්ස නිසා. හරි රෑ 12 විතර වුණා කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ වහිනවා ඒත් වැස්ස නවත්තන්නෙම නෑ අර. පොත් ටික තෙමෙන හින්දා තමයි හිටියේ ඇත්තටම යන්නේ නැතුව. ඊට පස්සේ වැස්සේ කොහොම හරි දැන් නවත්තන්නේ නැහැ. පහෝදා ආයේ ක්ලාස් තියෙනවා. ඉතින් හින්දා වැස්සේ තෙමීගෙන එනවා කියලා ආවා. ඔය එද්දි පුතේ කුරුණෑගල හලාවත පාරේ තියෙන ওই වාරිය පොළ එහෙම පහු කරලා එද්දි වාරිය පොළ හෙට්ටි පොළ අතර කොළමුණුවේ කියලා අර පාලමක්. හරි මෙන්න මේ වගේ පාරේ මෙහෙම වංගුවත් එක්ක මෙහෙම පාලම තියෙනවා. හරි හරියටම ওই පාලම පහු කරලා මේ හරියටදී බලු බල්ලෙක්වත් නැහැ ওই හරි පාරේ. හරි උතන පඬුවස් නුවර තියෙනවා ඉස්සරහා. ඒ පැත්තේ දන්නවා ඇති මේ ලයිව් එකේ ඉන්නවනම් බයික් එක කැඩුනා. හරි දැන් පාන්දර 1ට විතර ඇති. හරි බයික් එක කැඩුනා කියන්නේ ඒකත් ආයේ සුපිරි කැඩිල්ලක් කැඩුනේ. දැන් අර බයික් එකේ මේ ඔය ස්කූටර් වල තියෙන පොඩි බෙල්ට් එකක් හරිද? ওই බෙල්ට් එකට කොහෙන් හරි වතුර ගිහිල්ලා ওই බෙල්ට් එක කඩලා ගියා. දැන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් ඕක මොකක් හරි කරලා ස්ටාර්ට් කරගෙන යන්න පුළුවන්නේ. බෙල්ට් එක කැඩුණාට පස්සේ පුතේ යන්න බෑ. හරි බයික් එකේ යන්න බෑ. හරි මොකද කරන්නේ පාන්දර 1යි වෙලාව ගෙදරට කෝල් ගන්නත් බෑ මගේ ෆෝන් එකත් ඕෆ් බැටරි බහැලා. හරි ඊට පස්සේ දැන් මේ හරිය මම එද්දි කඩයක් තිබ්බා. හරි කඩෙත් වහලා හරි ওই කඩේ වහලා ඉතින් ওই කඩේ තමයි හෙවණක් තියෙන තැනක් තිබ්බ. ඉතින් එතනට බයික් එක ආපහු තල්ලු කරන් ගිහලා ඔතනටලා හිටියා. මෙතන පොඩි ඔන්චිල්ලාක් වගේ එකක් තිබ්බා. තාම මේක තියෙනවද දන්නේ නැහැ. යද්දි බලපන් ලෝකේ වාඩිලා හිටියා. ඊට පස්සේ මගේ පූර්වය කරපු පිනකට මේ ගෙදර මේ කඩේ අයිතිකාර අයියා ඇවිල්ලා කතා කරලා ඇහුවා මල්ලි මොකක්ද අවුල කියලා. හරි එතකොට ඒ මිනිස්සයාගේ කැබ් එකක් තිබ්බ මාර හිත හොඳ මිනිස්සෙක්. හරි අර ක්‍රිව් කැබ් එකක් මම අර ගිය පාර වලගේ අර ප්‍රැක්ටිකල් එද්දි එහෙම ගෙනා. ඉතින් ওই කැබ් එක තිබ්බා. ඕකට බයික් එකත් පටවගෙන ගෙදර එද්දි පාන්දර 4ට විතර ඇති. මාර මිනිස්සෙක්. ඉතින් මේ මතක් කරන්න ඕන අනිවාර්යෙන් උදව් කරපු මිනිස්සු මේ ඕක පටවගෙන ගෙදර ආවා. හරි පාන්දර 4යි මට ඇඬෙන සයිස් ඈ. හරි කඳුළු වැටෙන ඇස්වලින් ඒ තරම් අර තට්ට තනියම කවුරුත් නැතුව ඔහොම තනි වුණාම ගෙදර අය බලාගෙන ඉන්නවා. ඒගොල්ලොත් බය වෙලා කෝලුත් ගන්නවා ඇති. කියන්න විදිහකුත් නැහැ. හරි එහෙම තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ කැම්පස් එකේ එතකොට මට මතක විදිහට සෙකන්ඩ් ඉයර් එකේ විතර හිටියේ. මේ ෆස්ට් ඉයර් එකේ අවසාන කාලේ වගේ හිටියේ. හරි එතකොට සෙකන්ඩ් ඉයර් එකට එද්දි මම ගන්නවා වාහනයක්. හරි එතකොට තමයි ඇක්සිව් එකක් ගත්තේ මුලින්ම. ඊට පස්සේ මේ වෙද්දි ඉතින් අර මට මගේ වයසට එද්දි ඉන්න ඕන කියන තත්වයක ඉන්නවා. හරි ඉතින් ඒ ගැන මාර සතුටුයි. හරි ඒ ගැන මාර සතුටුයි. ඉතින් මේ ඒ වගේ කට්ටක් කාලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් ඔයාලටත් පුතේ ඉස්සරහට මේ ඒක සුන්දර නෑ. හරි ඔය ඉස්සරහට තියෙන ජීවිතේ සුන්දර නෑ. ඔය A level කාලේ තමයි සුන්දරම වෙන්නේ. ඔතනින් පස්සේ ජීවිතේ හරි කටුකයි. හරි ඇත්ත කතාව. ඉතින් මේ ඒකට මුහුණ දෙන්න වෙනවා. හරි A level exam එක හොඳට පාස් කරගන්න. ඊට පස්සේ මොනවා හරි දෙයක් කර හැකියි. හරි A level exam එක හොඳට පාස් කරගන්න. එතකොට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි රයිට් කැම්පස් සිද්දිම ක්ලාස් කරන්න ටයිම් තිබ්බා. මොකද මේ මගේ කැම්පස් එකේ උන් ටිකත් මට මාර සපෝටිව් අසයින්මන්ට් එහෙම හැම එකක්ම කරලා දෙනවා. හරි මාර උදව් කරා. හරි ඒ කියන්නේ එක මුතුයි මාර සහෝදරකමක් තිබ්බා. හරි ඉතින් හැම කැම්පස් එකේම එහෙම තමයි. ඔයාලා කැම්පස් එකක් ඇතුළට යන්නකෝ. ඒක හැදෙනවා කර හැකි අනිවාර්යෙන්ම.